අද හඳුන්වා දෙන්න යන්නේ එනොක් ආයතනයේ යටතේ තිබෙන Prime EV Automobiles කියන ආයතනයෙන් ගෙන්නන Deepal E07 කියන වාහනය. මේ වාහනය තමයි ලෝකයේ නිෂ්පාදිත පළමු ට්‍රාන්ස්ෆෝමේෂන් SUV රථය. මේ වාහනය ගත්තොත් එහෙම ඔබට අවශ්‍යතාවය අනුව SUV එකක් විදිහටත් ඒ වගේම පිකප් එකක් විදිහටත් කන්වර්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකත් මේ වාහනය ගත්තොත් Changan කියන ආයතනයෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. Changan ආයතනය, Huawei ආයතනය සහ CL කියන ආයතන සමග එක්ව තමයි මේ වාහනේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ. මේ වාහනේ ගත්තොත් එහෙම මේ වාහනේ බැටරිය ගත්තොත් එහෙම 89.98ක බැටරියක් එක්ක එන කිලෝවොට් ප්‍රමාණයක. ඊට අමතරව මේ වාහනේ ගත්තොත් එහෙම දුවන්න පුළුවන් දුර ප්‍රමාණය ගත්තොත් 540ක දුර ප්‍රමාණයක් දුවන්න පුළුවන් වාහනයක් විදිහට තමයි මේ වාහනය අපිට ලැබිලා තියෙන්නේ. අතරම ලක්ෂරි කියන ඔප්ෂන්ස් ගොඩක් එක තමයි මේ වාහනේ එන්නේ. මේ වාහනේ zero gravity seats, ඊට අමතරව මේකප් seats, normal අපි driving position එකේදී seats, ඒ වගේ විශාල විදිහට driver ඒ වගේම co-driver ඒ හැමෝටම මේ පහසුකම් සපයන වාහනයක් විදිහට තමයි මේ වාහනය නිෂ්පාදනය වෙලා තියෙන්නේ. සුවිශේෂීම වැදගත් ඔප්ෂන් එකක් වෙන්නේ intelligent parking කියන ඔප්ෂන් එක මේ වාහනේට ලබා දීලා තියෙනවා. auto parking කියන ඔප්ෂන් එක තමයි අපි මේ වෙලාවේ මේ බලන්නේ. මේකෙදි එයා parking ස්ථානයක් identify කරගත්තට පස්සේ අපිට start parking කියන ඔප්ෂන් එක දෙන්න පුළුවන්. එතකොට එයා ස්වංක්‍රීයව වාහනය ඒ අදාළ පාකින් ස්ලොට් එක සඳහා යොමු කරනවා. වාහනය නවත්තලා එයා පාකින් ගියර් එකට වාහනය දාලා අපිට ඒ වාහනය පාකින් ස්ලොට් එක නියමාකාරයෙන් නවත්තා දෙන්න ලබනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 200ක් දක්වා ධාවනය කරන්නත් පුළුවන්. ඊට අමතරව 0 to 100 ස්පීඩ් එක 6.8 seconds වලින් අපිට ලබා ගන්න පුළුවන්. මේ වාහනය ගත්තොත් එහෙම අපිට මේක ස්ක්‍රීන් එකෙන් අපිට වාහනය අවශ්‍ය කරන ඕනම ඔප්ෂන් එකක් ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. අපිට වාහනය සම්පූර්ණ මෙතන ටච් කරලා අපිට වීදුරු අරින්න අවශ්‍ය නම් අපිට වීදුරු වින්ඩෝ කියන එක ටච් කරලා ඒක බය කරපු ගමන් සම්පූර්ණයෙන්ම වීදුරු අරින්න පුළුවන්. ඊට අමතරව පිටිපස්සේ වීදුරු ඒ වගේ වාහනේ සම්පූර්ණ වීදුරු අරින්නත් පුළුවන්. ඊට අමතරව අපිට මෙතනින් සම්පූර්ණ වීදුරු ඔටෝමැටිකලි වහන්නත් පුළුවන්. 360 කැමරා එකට අමතරව ඩ්‍රයිව් රෙකෝඩර් කියන එක ඔප්ෂන් එක දීලා තිනවා. ඒකෙදිත් වාහනේ ඉදිරිපස, පසුපස සහ දෙපැත්ත කියන වාහනේ වටේම රෙකෝඩින් එකට ගන්න පුළුවන්. අපිට අවශ්‍ය ප්‍රමාණයට අපිට අවශ්‍ය විදිහට රෙකෝඩින් එක USB එකක් මාර්ගයෙන් අපිට ලබා ගැනීමේ හැකියාවත් මේ වාහනේ ලබා දීලා තියෙනවා. මෙම වාහනය ගත්තොත් ඇත්තටම ලක්ෂ 306ක් වැනි මුදලකට තමයි අපි ප්‍රයිස් කරලා තියෙන්නේ. එවැනි මුදලක යන වාහනයක මේ වගේ ඔටෝ පාකින් කියන ඉන්ටෙලිජන්ට් පාකින් කියන ඔප්ෂන් එක, ඊට අමතරව ලබා දීලා තියෙන මේ සීට්ස් වල තියෙන කම්ෆර්ට් එක, ඩ්‍රයිවර්ට, පැසෙන්ජර්ස්ලට, පිටුපස ආසන වල යන කට්ටියට සීට් වෙන්ටිලේෂන්ස් ඒ වගේ ලබා දීලා තියෙන ඔප්ෂන්ස් එක්ක එම මුදලට ගන්න පුළුවන්. ඉතාම වටිනා වෙහිකල් එකක් විදිහට තමයි අපිට මේ වෙහිකල් එක හඳුනන්න පුළුවන් වෙන්නේ.